මහනුවර ඇති වෙලා තියෙන අර්බුදයේ ප්‍රධාන වග උත්තරකරුවා ඉන්නේ අපේ විෂයේ. දැන් නුවර මිනිස්සු යන්නේ කොහොමද? එතකොට හෙලිකොප්ටර් වල. තනිකරම නුවර ජන ජීවිතය අඩාල වෙලා. දලදාව වැඳලා එන අයගෙන් ඇහුවා අදහස්. ඒ අය කිව්වා දැන් මැරුණත් කමක් නැහැ. දලදාව වැඳා. ජීවමාන බුදුන් දැක්කා හා සමානයි දලදා වහන්සේ වැඳා. දලදා වහන්සේ මෙලෙස වැඳීමට රටට විවෘත කිරීම කියන කාරණා දෙකට අපි විරුද්ධ නැහැ. VIP VVIP උනේ කවුද? ඔය නිකන් හාල් පාරු ප්‍රාදේශීය දේශපාලඥයෝ. ඒගොල්ලෝ මේ සසරෙන් ඉතා ඉක්මනින් එතර වෙන අය නෙවෙයි ඇත්තට. දලදා වඳින්න එන්න මිනිස්සු ළඟ බෑඩ් ස්මෙල් එකක් එනවා කියලා. ගඳක් එනවා කියලා. දන්ත ධාතුන් වහන්සේ වැඳීම පිළිබඳ බෞද්ධයෙක් විදියට මගේ වෙනස් අදහසක් නැහැ. මම ඕන තරම් වැඳලත් තියෙනවා. මං ඉදිරියටත් වඳිනවා. දැන් මේ වෙනකොට නුවර ලොකු ප්‍රශ්නයක් නේද? මොකද ප්‍රශ්නේ? අපේ විෂය ධාරාව මීඩියානේ. මීඩියා කරන දරුවෝ විදිහට රටේ තියෙන සෑම තීරණාත්මක කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් පිළිබඳවම හොඳ සංවේදී බවකින් අවබෝධයකින් අවධානයකින් ඉන්න ඕන. අපේ විෂය මීඩියාින්ද අපි මාධ්‍යම් පටන් ගමු. පුළුවන් තරම් අපේ මාධ්‍ය මොකද කළේ පහුගිය දවස්වල? දලදා වහන්සේ වැඳ පුදා ගන්න දකින්න මහනුවරට එන්න හිතෙන විදිහට මාධ්‍ය වාර්තා ගෙනාවා. නේද? දලදාව වැඳලා එන අයගෙන් ඇහුවා අදහස්. ඒ අය කිව්වා දැන් මැරුණත් කමක් නැහැ. දලදාව වැඳා. ජීවමාන බුදුන් දැක්කා හා සමානයි දලදා වහන්සේ වැඳා. ඔහොම කියනකොට මේක බලන් ඉන්න අය මොකද කරේ? Tamanටත් මේ අවස්ථාව උදා වෙනවා නම් හොඳයි කියලා හිතට ගත්තා. ඊළඟ දවසෙත් මාධ්‍ය මොකද කළේ? දිගට මේක කළා. ඊට පස්සේ අනවශ්‍ය තරම් මිනිස්සු පිරිසක් නේද? සීමිත ඉඩකඩක් තියෙන නුවර නගරයට එකතු වුණා. මහනුවර ඇති වෙලා තියෙන අර්බුදයේ ප්‍රධාන වග උත්තරකරුවා ඉන්නේ අපේ විෂයේ මීඩියා. මාධ්‍යකාරයෝ තමයි මේක මුලින්ම කළේ. දැන් මේ වෙලාවේ මාධ්‍ය මොනවද වාර්තා කරන්නේ? ඒව නෙවෙයි. දැන් මොනවද වාර්තා කරන්නේ? ජනතාව සංසුන් කරන්න හමුදාව ගෙනාවා. heart attack හැදිලා මැරුණා. සමහර පුද්ගලයන්ව ආගියතක් නැහැ හොයාගන්න බෑ දරුවන්ට. තමන් බෑග් එක වැවරවුමේ තියලා ගියා දලදා වදින්න එන්න දෙන්නේ ආයේ වැවරවුමට. වෙන පැත්තකින් එළියට දානවා. අනවසරයෙන් අනුන්ගේ පරිශ්‍රයන්ට ඉඩම් වලට හෝටල් වලට වහින වෙලාවට එහෙම මිනිස්සු ඇතුල් වෙලා. තනිකරම නුවර ජන ජීවිතය අඩාල වෙලා. පැහැදිලි? දැන් දලදා වන්දනාවේ පරමාර්ථය ඉවරයි. නුවරට දාපු කෝච්චි නවත්තලා. ඇයි? නුවරට මිනිස්සු වෙන එක වළක්වන්න. දැන් නුවරේ මිනිස්සු යන්නේ කොහොමද? එතකොට හෙලිකොප්ටර් වල. ඉවරයි. නන්නත්තරයි. ඕගොල්ලෝ සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය දකින්න ඇතිනේ මේව නේද? මුළු නුවරම අපිරිසිදු වෙලා. ඒ තරම් පිරිසක් නුවරට එනකොට අනිවාර්යයෙන්ම නුවර අපිරිසිදු වෙනවා. නුවරට ගිහිල්ලා තියෙන කෙනෙක් මෙතන ඉන්නවා නම් දන්නවා නුවර කියන නගරය හරිම රතවාහන තදපදේ වැඩි නේ. ඊටාම අඩු ඉඩ කඩක් තියෙන නගරයක්. ඒ නගරේ ඔය තරම් සෙනගක් ගාල් කරන්න බෑ. දැන් ඔයාට කිව්වොත් දවස් දෙකමාරක් තුනක් නාන්න නැතුව ඒ අදාළ පහසුකම් නැතුව පාරේ ඉන්න පුළුවන් නම් දලදා වඳින්න එන්න කියලා ඔබ යනවාද? ඔය කියපු පිරිස අතරේ ඉන්න පුද්ගලයෝ දිහා හරි අනුකම්පාවෙන් අපි බලන්න. ඒගොල්ලෝ මේ සසරෙන් ඉතා ඉක්මනින් එතර වෙන අය නෙවෙයි ඇත්තට. අපි ඕකට කියනවා ශ්‍රද්ධාව තියෙනවා. නමුත් ධර්මයේ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඒතර බෞද්ධයෙක් විදිහට දලදා වහන්සේ වැඳීම හෝ දලදා වහන්සේ මෙලෙස වැඳීමට රටට විවෘත කිරීම කියන කාරණා දෙකට අපි විරුද්ධ නැහැ. හැබැයි අපිට මීට වඩා සැලසුම් සහගතව මේ වැඩේ කරන්න තිබුණා. දලදා වහන්සේ ළඟ ඩියුටි ඉන්න කාර්ය මණ්ඩලය කියනවා දලදා වඳින්න එන්න මිනිස්සු ළඟ බෑඩ් ස්මෙල් එකක් එනවා කියලා. ගඳක් එනවා කියලා. ඇයි ඒ? එකම ඇඳුමෙන් දවස් දෙකක් තුනක් හිටියාම පාරවල් වල එහෙම අපවිත්‍ර කෙනෙක් තමයි දලදා වඳින්න එන්නේ. දැන් මේක දිහා බැලුවාම කොයි පැත්තකින්වත් අපිට මේක ගැන එහෙම සුබවාදීව කතා කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. අනිත් එක මේක ලෝකෙට පේනවනේ නේද? මේක අන්‍යාගමිකින්ට පේනවනේ. මිනිස්සු මේ තරම් වෙන තැනක මිනිස්සුන්ව ශික්ෂණය කරන්න බෑ. ඕගොල්ලන්ටත් ඇහෙන්නේ නැති මේක VIP කියලා පොලිමක් නැහැ. VVIP කියලා පොලිමක් නැහැ. මේක සමාජයට පේන්නේ ඉතා හොඳ වැඩක් විදිහට. ඒ වුණාට මොකක් හරි හේතුවක් හින්දා මට පේනවා මේක අවුල් වැඩක් විදිහට. මම ඒක විග්‍රහ කරන්නම්. රටක ඉන්න VIP ක්‍රවුඩ් එකට ප්‍රමුඛතාවයක් හම්බුන්නේ නැත්තම් අනාගත පරපුරේ ඉන්න අය VIP VVIP වෙන්න උත්සාහ කරනවද? නෑ. රටක දියුණුව එතනින් ඉවර වෙනවා. අපේ රටවල් වල තිබිච්ච ප්‍රශ්නේ මොකක්ද? VIP VVIP උනේ කවුද? ඔය නිකන් හාල් පාරු ප්‍රාදේශීය දේශපාලඥයෝ. ඒව වෙනස් වෙන්න ඕනේ. ඒ අයට VIP පෝලින් තියෙන්න බෑ. හැබැයි රටක VIP තියෙන්න ඕනේ. ඒක මගේ අදහස්. නැත්තම් ඊළඟ પરම්පරාව දියුණු වෙලා
උත්සාහ කරලා සමාජය ඉහළට එන්නේ. මේ රටට වැඩිපුරම ඩොලර් ගේන අපි හිතමු ආයෝජකයෙක් ඉන්නවා කියලා. එහෙම නැත්නම් අපි හිතමු ව්‍යවසායකයෙක් ඉන්නවා කියලා. එයා දවස් දෙකමාරක් තුනක් පොලි මිදලා දල්දා වඳිනවද? එයාට ඒක කරන්න බෑනේ. ඒතකොට සමාජය විසින් මොකද්ද කරලා තියෙන්නේ? ඒ වගේ අයට දල්දා වැඳීම වළක්වලා තියෙනවා. මේ රටේ අපි හිතමු විශේෂඥ පුද්ගලයෝ ඉන්නවා. ලෝකයේම කතාබහට ලක් වෙච්ච මේ රටේ විශේෂඥ. ඒගොල්ලෝ VIP වෙන්න ඕනේ. VVIP වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ තමන්ව දකින්න කිව්වේ මොකෙන්ද? මොනවද දැකලාද? තමන්ගේ ධර්මය දැකලා. මාව දකින්න නම් මගේ ධර්මය දකින්න කියලා කිව්වේ. ඒ හින්දා ධර්මය දැකපු අය මගේ දැක්ම, මගේ අදහස, මගේ විශ්වාසය ඔය වැඩේට එතරම් වැඩි එහෙම උනන්දුවක් නැහැ. ඔතන ඉන්න පිරිස විශ්ලේෂණය කරාම අපිට පේනවා එක්තරා සමාජ පන්තියක් තමයි ඔතන ඉන්නේ. මගේ යෝජනාව දළදා වහන්සේ හැමදාම දළදා වඳින්න යන හැම මිනිහෙකුටම ඕන වෙලාවක දකින්න පුළුවන් වෙන විදිහට ආරක්ෂිතවනේ වීදුරු කුටියක වගේ දාලා ලං වෙන්න නෙවෙයි ටිකක් ඈතින් පේන්න ඕනේ හැම කෙනෙකුටම. එහෙම කරා නම් ඉවරයි. ඒතොර දළදා වහන්සේට තියෙන අගෞරවය ඇති වෙන්නේ නැහැ ඒකේ. දළදා වහන්සේට තියෙන ආරක්ෂාව නැති වෙන්නේ නැහැ. දන්ත ධාතුන් වහන්සේ වැඳීම පිළිබඳ බෞද්ධයෙක් විදිහට මගේ වෙනස් අදහසක් නැහැ. මම ඕන තරම් වැඳලත් තියෙනවා. මං ඉදිරියටත් වඳිනවා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. පැහැදිලි? මීට වඩා විධිමත් එක්ක මේ වැඩේ කරන්න තිබුණා. අපේ වගේ රටවල මිනිස්සුත් එක්ක ඇත්තටම කරන්න අමාරුයි මේ වගේ වැඩක් නේ. මිනිස්සු ටිකක් නිකන් සත්ව ස්වරූපෙට ළඟයිනේ. ශ්‍රද්ධාවෙන් දළදා වඳින්න ගිහින් පොලින් පයින්නවා. මරා ගන්නවා නේ. ඔය වගේ වැඩ කරනවා. හැබැයි ඒ වගේ වැඩවලට මිනිස්සුන්ව ඇදලා දාන එකත් නොකළ යුතුයි. දළදා ප්‍රදර්ශනයේ පෙන්නුවේ යම් පරමාර්ථයකින්ද ඒ පරමාර්ථය ඉටු වෙන්නේ නැත්නම් ඒ වැඩෙන් ඇති වැඩක් නැහැ.